හ්ම්. සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඕකේ ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලට පොඩ්ඩක් තේරෙනවද ඔයගේ වාහනේ පොඩ්ඩක් ගැස්සි නැතර වුණා. ඉතින් මේක මේ ඔයාලටත් සමහරට මේ issue එකේ ඉන්න ඇති. ඉතින් මේක ගැන කතා කරන්න තාද පොඩ්ඩක් මම මේ බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගේ වාහනේ සමහරට දැන් වාහනේ ස්ටාර්ට් වෙනවා. ඒ වුණාට සමහරවිට වාහනේ ස්ටාර්ට් වුණාට වාහනේ ටිකක් අපි හයියෙන් පොඩ්ඩක් කන්දක නිකන් සාමාන්‍ය තැනක ටිකක් රේස් කරලා ඇක්සලරේට් එක හොඳට දීලා ගියොත් සමහරවිට නිකන් ස්ලෝ වෙනවා. ඒ කියන්නේ මිස් වෙනවා. වාහනේ මිස් වෙනවා වගේ දෙයක් වෙනවා නම් කට්ටිය ගොඩාක් කලබල වෙලා මේ ගෑරේජ් වලට යනවා. ඉස්සල්ලාම ඒක ගැන පොඩ්ඩක් හොයන්නේ නෑ මොකද උනේ කියලා එහෙම බලන්නේ. ඔක්කොලම ගෑරේජ් වලට දුවනවා. බාස්ලා හම්බ වෙනවා. සමහරවිට බාස්ලට හොයාගන්න බෑ කියනවා. ඒ වගේ අපේ රටේ ඉන්න සමහර බාස්ලා මේ ලෙඩේ වැඩි කරලා දෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා ගහන මේ සාමාන්‍යයෙන් මේ පොඩි වැඩක් තියෙන්නේ පොඩි වැඩේ ලොකු කරලා පෙන්වන්න පුළුවන් මිනිස්සු කට්ටක් තමයි ඔය ගොඩක් ඔය මෙකැනික්ලා හැම එක්කෙනාම එහෙමනේ මම එහෙම කියන්නේ හැම එක්කෙනාම කියලා. ඉතින් ඒකට යන්න ඉස්සෙල්ලා අපි ලෙඩේ පොඩ්ඩක් දැනගෙන හිටියොත් පොඩ්ඩක් මේ අපි දැනගත්තොත් පොඩ්ඩක් මෙන්න මේ ඉෂුව එක වගේ තමයි කියලා අපිට ඒ කාර්මිකයාට කියන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න මේ ඉතින් අද මම පොඩ්ඩක් මේ කියලා දෙන්න යන්නේ මේ සාමාන්‍ය බේසික් පොඩ වාහනේ මිස් වෙනවා නම් මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියලා. මොකද සමහරවිට දැන් මේ වාහනේ මගේ මේ පෙට්‍රල් වාහනයක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේ වාහනේ පොඩ්ඩක් මේ ස්ලෝ වුණා. රේස් කරලා ඇක්සලරේට් කරලා යනකොට ස්ලෝ වුණා. ඉතින් මම අද කියන්නේ බේසික් ඒක බලන්න ඕන දෙයක්. සමහරවිට මේ ගොඩක් ඔය පෙට්‍රල් පිළිබඳව ප්‍රශ්න තමයි අද මම පොඩ්ඩක් කියන්න යන්නේ. එතන මට හිතෙන විදිහෙන් නම් මේ වාහනේ කාබුරේටරේට පෙට්‍රල් ප්‍රමාණය පොඩ්ඩක් මදි. ඉතින් ගෙදර ඉන්නම පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියලා බැලුවේ මේ කාර්මිකයෙක් ගාවට දාන්න ඉස්සෙල්ලා. සමහරට මං හිතන ඉෂුව එක හරි වෙන්න පුළුවන්. ඒකින්ද අද අපි බලමු ඔයාගේ වාහනේත් මේ බලන්න වාහනේ පොඩ්ඩක් මිස් වෙනවනම් මෙන්න මේ දේ චෙක් කරන්න. ඉතින් අද අපි බලමු මොකක්ද අපි මං චෙක් කරන්න යන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේ බොනට් එක ඇල්ලලා ඉවරලා මම ඔය ගැන කතා කරමු. හරි ඉස්සෙල්ලාම අපි බොනට් එක අරගමු. මේ බොනට් එකේ ස්විච් එක තියෙන එතන. ඒක මම ඇදගත්තා. මේක Mazda Familia BG3 කාර් එකක් මගේ මේක පෙට්‍රල් වාහනය. දැන් අපි බොනට් එක අරගමු. මට මෙතන අරගමු. දැන් අද අපි කතා කරන්නේ මේ වාහනේ මිස් එක ගැනනේ. ඉතින් මිස් එකේ ගොඩක් මිස් වෙන ඉෂුස් එකක් තමයි මේ පෙට්‍රල් එන නැති සීන් එක. ඉතින් කාබුරේටර් පෙට්‍රල් එනවා අඩුයි නම් වාහනේ මේ ස්ලෝ වෙන්න පුළුවන්. ඉතින් වාහනේ ස්ලෝ වෙන්න එක්තරා හේතුවක් තමයි මේ පෙට්‍රල් ප්‍රශ්නේ. පෙට්‍රල් වල ලංකාවේ ගොඩක් ෂෙඩ් වල ඔය මඩ ඩස්ට් එක අපද්‍රව්‍ය තියෙනවා. ඉතින් අපේ ටැංකිය වල තියෙන්න පුළුවන් මලකඩ කාලා තියෙන්න පුළුවන්. මේ මලකඩ කාබුරේටරේට එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් කාබ් එක අනම්මන ඔක්කොම චෙක් කරන්න ඉස්සෙල්ලා බේසික් පෙට්‍රල් චෙක් කරන්න ඕනේ. මේක තමයි පෙට්‍රල් ෆිල්ටර් එක. මේ තමයි මේ බටන් තමයි පෙට්‍රල් ටැංකිය සිට එන්නේ. මෙතනට ඇවිල්ලා තමයි මෙතනින් මේම කාබුරේටර් එකට යන්නේ. ඔය යනකොට මෙතන මේ පෙට්‍රල් එක ෆිල්ටර් වෙනවා. ඔයාලට පේනවා ඇති දැන් පෙට්‍රල් මේ ෆිල්ටර් එක මෙන්න මේක ෆිල්ටර් වෙනවා. ෆිල්ටර් එක සවුත් වෙන ෆිල්ටර් එකේ ඔය එක ඩස්ට් එක මඩ අනම්මන එකතු වෙලා තියෙනවනේ මේ පෙට්‍රල් මේ එන පම්ප් එක ස්පීඩ් එක අඩු වෙන වාහනේ ස්ලෝ වෙන්න පුළුවන්. ඉතින් අද අපි බලමු මේ පෙට්‍රල් පම්ප් එක ඉඳන් එනකොට මේ පෙට්‍රල් ෆිල්ටරේ මොනවා හරි ඩස්ට් එකක් එහෙම තියෙනවද ඒක පරණ වුණාමත් මේ ප්‍රශ්න එනවා කියන බලමු. මෙතන මගේ වාහනේ පෙට්‍රල් ෆිල්ටරේ ඉස්සලා බලනකොට මේක නම් පරණ වෙලා නේ මේක එක ඔය ඩස්ට් එක පාටත් නිකන් තද පාටත් වගේ පේනවනේ. ඒ කියන්නේ මේක ඇතුලේ මලකඩ මඩ රොන් මඩ අනම්මන කියන්නේ අනිවාර්යෙන් මේකට පිරලා ඇති. ඉතින් අනිවාර්යෙන් මේ මගේ වාහනේ මිස් වෙන්න එක්තරා හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේ පෙට්‍රල් ෆිල්ටරේ. මේ ෆිල්ටරෙන් මෙහෙන් එන පෙට්‍රල් එක මෙතන මේ ෆිල්ටර් වෙලා යනකොට සාඩුවක ස්ලෝ කරලා මෙහෙට දෙනවා. ඉතින් අද බලමු මේ ෆිල්ටරේ. දැන් මගේ කියන මෙන්න මේ මෙතන තියෙන නේයි. මෙතන තියෙන නේයි මේ ගලවලා මේ ෆිල්ටරේ මෙහෙම ගන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න මේ ගලවන පරිස්සමට ගන්න වාහනේ පැදගෙන ඇවිල්ලා එන
රත් වෙලා වාහනේ තිබ්බොත් එහෙම ටිකක් මේ අතපය මේ වගේ ගෑවෙන්න පුළුවන් රත් වෙලා තියෙනවා නේ පරිස්සමෙන් මේක ගලවලා බලන්න අපි දැන් මේ ෆිල්ටරේ ගලවලා බලමු හරි එහෙනම් ඔන්න දැන් මම මේක ගලව ගන්න තමයි යන්නේ මගේ මෙතන ඇණයක් තියෙනවා මේ ලයින් එකේ එතනම මේක ගලවමු එතකොට පෙට්‍රල් ටිකක් එනවා ඔය ඉතින් පරිස්සමෙන් කරන්න පෙට්‍රල් වගේ තියෙන උනහම ඉන්න කොටවල එහෙම ළඟ ඉන්නවනම් මේ වැඩ කරන්න එපා නිවාරින් සේෆ්ටි කරන්න මේ ටැංකිය පැත්තෙන් එන බටේ දැන් මම බෝල් කරනවා මේ කේබල් එක ගත්තාම මේ ගලව ගන්න පුළුවන් ඔයාලට මේ ගෙදරම කරගන්න පුළුවන් සාමාන්‍ය ඉඩක් එහෙම තියෙනවා නෝ දැන් ගලව ගත්තා නේ මේක තමයි පෙට්‍රල් ෆිල්ටර් එක මේ කිරි වෙලා තියෙනවා නම් පෙට්‍රල් හරියට යන්නේ නැහැ මේකේ පෙන්නනවා ඔයාලට ඊට පස්සේ අයි කරනකොට අමාරු වෙන්න පුළුවන් නෙවෙයි මෙතන මේ ඊතලයක් ගහලා තියෙනවා මේ පෙට්‍රල් ඉන් වෙන එක මේක තමයි පෙට්‍රල් අවුට් වෙන්නේ ඒ ඉන් කිව්වහම ටැංකිය පැත්තෙන් ඉන එක හරි මතක තියාගන්න අයි කරනකොට මේක වැඩගත් වෙනවා අපෝ පෙට්‍රල් ටැංකිය අවුට් එක තමයි මේ කියන්නේ කාබ්ලේටර් මේ අවුට් වෙන්නේ කාබ්ලේටරේට මෙහෙන් ආවා උඩට ගියා මෙතනින් කාබ්ලේටර් පැත්තට යනවා දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කියලා දුන්නා මෙතනින් ටැංකියට සම්බන්ධ වෙන බටේ මේ කාබ්ලේටර් වෙන බටේ ඒක තමයි මේකට හරියට සම්බන්ධ කරගෙන ඊළඟ ගහනකොට බඩ දෙක මාරු කරන්න එපා හරියට මේ කල්පනාවේ මේ වැඩේ ගන්න නැත්නම් හරියට පෙට්‍රල් ෆිල්ටර් වෙන්නේ නැහැ මම ෆිල්ටර් එක මේ එළියට අරගෙන බැලුවා මේ වාහන ගොඩක් කළු වෙලා තියෙනවා අනිවාර්යෙන් මේක නම් මඩ ඇති බර ඔය දැන් මෙහෙම කරනකොට පොඩ්ඩක් බැලුවා ඒකනේ මේ පැත්තෙන් එනවා මේ පැත්තෙන් යනවා හොරයිනේ ඔය ටික කුඩට එන ටික එනවා හැරෙන්න කොට මේ ෆිල්ටරේ අනිවාර්යෙන් මේ අලුත් ෆිල්ටරයක් දාන්න නැත්නම් මේක සුද්ධ කරලා ඉස්සෙල්ලා බලන්න ෆිල්ටර් ඉෂුව එකද එන්නේ කියලා අනිත් එක තමයි වැදගත් කාරණයක් මේ ෆිල්ටරේ ගොඩක් සීල් එන්නේ ඒක සීල් આવුත් මේ ෆිල්ටරේ ගලවන්න බෑනේ ඇතුලේ ඒකින්ද පුළුවන් තරම් අලුත්ම ෆිල්ටර් එකකට යන්න බලන්න මම පොඩ්ඩක් මේක හොල්ලලා කරලා පොඩ්ඩක් සුද්ධ කරලා බලනවා පොඩ්ඩක් ඉෂුව එක හරියනවද කියලා මතක තියාගන්න මේ ෆිල්ටර්ස් එන්නේ ඔක්කොම සීල් ඔන්න මම ෆිල්ටරේ හොඳට ගසලා පොඩ්ඩක් දාලා බලනවා මේ ඩස්ට් එකක් තියෙනවා නේද මේක දැක්කද ඉතින් අනිවාර්යෙන් වාහනේ මිස් වෙන්නේ නැතුව තියෙයිද මලකට මඩ ඉතින් ඔයාලා බලන්න වාහනේ ඔයාලගේ ආපු ගාම මේ වගේ ඉෂුව එකක් එනවද කියලා අනිවාර්යෙන් මේක තමයි මම හිතන්නේ හොඳට ගසලා බලන්න මම එළියට ගෙනල්ලා පෙන්නන්න මේ මලකඩ මඩ වගේ තියෙනවානේ අනිවාර්යෙන් මේ ඉෂුව එක වෙන්න පුළුවන් ඔයාලා ගෑරේජ් එකකට යන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් මේ බලලා ඉතින් පොඩ්ඩක් මේක ටෙස්ට් කරන්න පුළුවන් නේ කට්ටියට ඕනම කෙනෙක්ට මේ ඉෂුව එක බැලුවේ ඔයාලත් අනිවාර්යෙන් මේ වැඩේ බලන්න ගෑරේජ් එකට යන්න ඉස්සෙල්ලා පෙට්‍රල් ෆිල්ටරේ චෙක් කරලා බලන්න හොඳයි එහෙනම් අපි චෙක් කරලා බලමු අයිමිස් එක එනවද කියලා මම දැන් අලුතින් ෆිල්ටරයක් දැම්මා ඉස්සරහට මට විදිහටම තමයි අලුත් ෆිල්ටරයක් ගෙනල්ලා අලුත් ෆිල්ටරයක් ෆික්ස් කරා ඉතින් අපි ස්ටාර්ට් කරලා බලමු ගිහලා බලමු මොකද වෙන්නේ කියලා ස්ටාර්ට් නම් වුණා වන් ෂොට් ඔය ගියර එකට දැම්මා අනිවාර්යෙන් සීට් බෙල්ට් පදින්න සීට් බෙල්ට් එක දාන්න අනිවාර්යෙන් සීට් බෙල්ට් දාලා පදින්න මේ ටෙස්ටිං කරනවා නම් මනම් කියලා මේක ගොඩක් අය කරන නරක වැරද්දක් තමයි මේ සීට් බෙල්ට් එක දාන්නේ අනිවාර්යෙන් සීට් බෙල්ට් එක දාන්න ටෙස්ටිං ඉන්නේ මොනවද ඒ උරන් අනිත් සේෆ්ටි ෆස්ට් කරගන්න ඉස්සෙල්ලාම හරි අපි දැන් ගිහලා බලමු ස්මූත් කරනවා බලවත් පොඩ්ඩක් ටිකක් ලොකු පාරකට දාලා ඒක නා ඉස්සෙල්ලා මේ වගේ ඉස්සෙල්ලා ආගල බලන්න ෂා ඔය යන්නේ බලන්නකො ඉතින් මේක අපි ගෑරේජ් එකකට ගිහිල්ලා නිකන් අපි සල්ලි විරන් කරගන්න ඕනේ නේද මේ ගෙදරදීම කරගන්න පුළුවන් දෙයක් මේක බයිසිකලයක් වෙන්න පුළුවන් වාහනයක් වෙන්න පුළුවන්
ඕන එකක් වෙන්න පුළුවන්, ත්‍රිවිල්ලයක් වෙන්න පුළුවන්, මේ පෙට්‍රල් ඉෂුව එක එන්න පුළුවන්. මොකද ලංකාවේ මේ ඉෂුව එක ගොඩක් තියෙනවා. අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ටැංකිය වල තියෙන ප්‍රශ්න නම් මන හින්දා ඒ වාහන ස්මූත් යනවා. දැන් මම මේක දවස් ගානක ඉඳන් මට මේ ඉෂුව එක ආවා. මම එච්චර ගණන් ගත්තේ නෑ. මේ මොකද මට හිතුණා මේ වැඩේ වෙන්න ඇති කියලා. ඉතින් මම අද මේ ඔයාලට මේ වීඩියෝ එක කරලා පෙන්නන්න ඕන ඉඳලා වීඩියෝ එකක් අරගෙනම ඒකට මේ ගොඩක් අය දැනුවත් වෙනවානේ. ඇත්තට මේ වගේ දේවල් මේ ඇත්තටම අපි දැනගන්න ඕනේ. වාහනේ තමන් ගාව තියෙනවා. අපි හිතමු කොහේ හරි ටිකක් ඈතක ගියා. වාහනේ පොඩක් ස්ලෝ වුණා. ඊට පස්සේ කට්ටිය බය වෙනවා ප්ලග් ගිහිල්ලාද මෙහෙමයි ලොකු මේ කැරියර් වලට කතා කරනවා වාහනේ උස්සන් යන්න නම්මන. දැන් මේ වගේ දේවල් වලට මේක මේ ගියොත් අපරාධනේ ඔයාලගේ මුදලයි කාලයයි කරන්න තියෙන වැඩයි ඔක්කොම මේ නතර වෙනවනේ. ඉතින් මේ වගේ දෙයක් ඉගෙන ගන්න මේ අනිවාර්යෙන් මේ ඉගෙන ගන්න පුළුවන් විදියට තමයි මම මේ වීඩියෝ එක දැන් මේකට කට්ටිය දැනුවත් වීම වටිනවා නේද? මම දැන් ලොකු පාරකට ගන්න යන්නේ පොඩ්ඩක් කියලා බලමු රේස් කරලා එක්ස්පෙක්ට් කරලා. ඊට මම කිව්වා වගේ හැමදේම හොඳ විදියට කරනවා. වෙදීන්නේ දැන් කිසිම මිස් එකක් නැහැ. දැන් මේක බාතුන් නැහැ කෙනෙක් ගාවට ගියා නම් ගියා මේකේ කාබ්ලේටර් අප්සෙට්, ප්ලග් අප්සෙට්, ලොකු වයරින් අප්සෙට්, මේ බ්‍රේක් වේදා නැහැ. දැන් එන්ජින් එකේ පැත්තක් හෝ බ්‍රේක් ගැන කතා කරන්නේ අපේ රටේ ඉන්න බාතුන් නැහැ. ඇත්තට මේ ක්වොලිෆයිඩ් කට්ටිය ඉන්නවා කියලා නැත්te නැහැ කියලා මම කියන්නේ නැහැ ඉන්නවා. දැන් මේ වාහනේ මිස් එක හරි ගියා. ඔන්න බලන්න. දැන් මම ලොකු පාර කියන්නේ. ඔව් ස්මූත් වාහනේ යනවා. මට මේ ඉෂුව එක ටිකක් දවස් ඉඳන් තිබ්බා. මම ඇත්තට මේක මේ වීඩියෝ එකේ පෙන්නන්න අවශ්‍යතාවය තියෙනවා මට ඇත්තටම. ඔව් ලෙඩේ හරි. ඉතින් ඔයාලා මේ දේ try කරලා බලන්න. අපේ වීඩියෝ එක ඕකේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉදිරියටත් අපි මේ වගේම පොඩි වැඩ ගැලේ වලින් පෙන්නන්න බලනවා. වීඩියෝ රසක් අපි හදන්න අයිඩියා කරගෙන ඉන්නවා. මොකද නැත්තම් මේ ගොඩක් අයගේ මුදල් ශ්‍රමය නාස්ති වෙනවත් එක්ක දැන් අපි දන්නවා දැන් මේකට මම කොහේ හරි ගියත් බාගුන් නැහැ කෙනෙක්ගෙන් නිකන් බොරුවට ගහනක් දෙනවට වැඩිය හොඳයි මම මේක පොඩ්ඩක් try කරලා බලන්න. ඒක අනික ඔයාලට ගලව ගන්නත් පොඩ්ඩක් අමාරු වෙනම් පොඩ්ඩක් ගලවලා බලන්න චුට්ටක් පුළුවන් නම් අඩුම ගානේ වියදම පොඩ්ඩක් අඩු වෙනවනේ. ඒකත් ඔයාලට ලොකු සහනයක්. ඒකට ලැඩේ දැනගෙන බාගුන් නැහැ කෙනෙක් ගාවට යන්න පුළුවන් නම් මම හිතනවා මේ මුදලත් ඉතිරි කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක ඕකේ සේල් එක YouTube channel එක. ඉතිරිදී අපි මේ වගේ වීඩියෝ වලින් හමු වෙමු. කට්ටියටම සුබ දවසක්.